ආයුෂ බොහෝ වේවා. විශ්ව මාතාගේ ආශිර්වාද ආදරණීය ලස්සන පින්වන්ත දරුවන්ට ලැබෙන ගම් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවෝ ඔබේ ගාර්ඩියන් ඒන්ජල්ට ඕන වුණා අද ඔබ හමු වෙන්න. සමහර විට ඔබ අද ඉන්නේ මනසින් ගොඩක් වැටිලා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න, ආදරේ දියුණු රුධිරීම නැත්නම් පවුලේ තුල තියෙන නොගැලපීම් නිසා මට විතරක් ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතමින් අසරණ වෙලා ඉන්න මොහොත වෙන්න පුළුවන්. ඉතින් දරුවෝ අද මේ කියවන රීඩින් එක ඔබේ ජීවිතේ වෙනස් කරන ඇරහුම් ලක්ෂ්‍ය වේවි. ඔබේ ජීවිතයට එන්න තියෙන ආශ්චර්යය මොකද්ද? විශ්ව මාතාව ඔබට දෙන විශේෂිත පණිවිඩය මොකද්ද කියන ඒ දේ අද අපි සංසුන් මනසින් සාකච්ඡා කරමු දරුවනේ. දැන් ඔබේ නිත් පියාගන්න. ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. හිමින් පිට කරන්න. ඔබේ මනස සම්පූර්ණයෙන්ම සංසුන් කරගන්න. ඔබ මුහුණ දෙන ප්‍රශ්න සියල්ල මොහොතකට විශ්වයට බාර දෙන්න. දැන් මම දීලා තියෙන රූප දෙකින් එකක් දිහා බලාගෙන ඔබේ ලස්සන හදවත, පින්වන්ත හදවත වැඩියෙන්ම දැනෙන රූපය ඔයා තෝරගන්න දරුවනේ. පළවෙනි රූපය තෝරපු ආදරණීය ලස්සන පින්වන්ත දරුවනේ. ඔබ මේ දවස්වල ඔයා ඉන්නේ හිතා ගන්නව බැරි විදිහට චිත්ත වේගයකින්. ඇයි මම එහෙම කියන්නේ කියලා අහුවොත් ඔබ විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් සැලසුම් කරපු ගොඩක් දේවල් හිතා ගන්න බැරි විදිහට විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. නැත්නම් ඔයා ආදරය කරන කෙනෙක්ින්ද ලොකු හිත රිදවීමක් සිදු වෙලා තියෙනවා. ඔබට හිතා ගන්නවත් බෑ මම ඊළඟට මොකද්ද කරන්න කියලා. ඔබට හිතෙන්නේ මේ හැමදේම එක මොහොතකින් ඉවර වුණා කියලා. හැබැයි දරුවෝ අපිට හැම දෙයක්ම එකපාර ලැබෙන්නේ නැහැ. අපිට එකපාර ගොඩක් දේවල් හරියන්නේ නැහැ. මොකද විශ්වයේ විසින් අපිව පරීක්ෂාවට ලක් කරනවා. ඒ පරීක්ෂාවේදී අපිට දේවල් නැති වෙන්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ගොඩක් අය මුණ ගැහෙන්න පුළුවන්. මුණ ගැහිච්ච අය අපින් ඈත් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ තමන් කරපු පෙර භවයන් වල කරපු කර්ම ශක්තියත් එක්ක. ඉතින් දරුවෝ හැම කළු වලාකුළකම හිතා ගන්න බැරි රිදී රේඛාවක් තියෙනවා. අපි අපේ වෙලාව එනකන් හැම මොහොතෙම ඉන්න වෙනවා. මේකට අපිට ඉවසීම ගොඩක් අවශ්‍ය වෙනවා. අපි නැවතුණු තැන්වල, ආගියපු තැන්වල, අපි කතා කරපු තැන්වල, අපි ජීවත් වෙන තැන්වල ඒ හැම දෙයක්ම අපේ පරිසරයත් එක්ක, මේ සුභාදහමත් එක්ක ගැට ගැහිච්ච විශේෂිත අවස්ථාවන් ගොඩක් තියෙනවා. මේ ඔයාට ලැබිලා තියෙන ඒ සුවිශේෂී අවස්ථාවක්. Tamanට ඇත්තටම ආදරය කරන්නේ කවුද? Taman ගැන වගකීමක් දරාගෙන තමන්ව ඔයාව ඔය තැනකට ගෙනියන්න පුළුවන් කවුද? ඔයාගේ ආදරේ තේරුම් ගන්න, ඔයත් එක්ක ජීවත් වෙන්න, ජීවිතේ බෙදා ගන්න ඉන්නේ කවුද කියලා තේරුම් ගන්න කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාව ආර්ථික වශයෙන් මේ දවස්වල ගොඩක්ම වටන්න හදන්නේ. ඔයා ළඟින් ඉන්න, ඔයාට හොඳ මූණ පෙන්වන්න ඉන්නේ ගොඩක් කට්ටිය. ඒ කට්ටියකින් ඔයා ඈත් වෙන්න. ඔයාගේ හිතේ තියෙන සමහරක් දේවල් ආර්ථිකමය වශයෙන්, ආදරේ වශයෙන් හෝ සමාජීය වශයෙන් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු හීන ඒ කිසිදු දෙයක් ඔයා ළඟ ඉන්න කෙනාවත් එක්කවත් කියවන්න යන්න එපා. සද්ද නැතුව ඔයාගේ ගේම ඔයා ගහන්න පුරුදු වෙන්න. ඉතින් විශ්ව මාතාව ඔබට කියන්නේ දැන් තියෙන්නේ ඔයාගේ අඳුර ඔබේ අවසානයේ නෙමෙයි කියන එක. එය අලුත් ආරම්භක, අලුත් උදෑසනක ආරම්භයක් දරුවෝ. ඔබ මේ ගෙවන් ඔබේ පැරණි කර්ම ශක්තියින් කැපී යන කාල සීමාවක්. ඔබට අහිමි වුණු දෙයට වඩා 10 ගුණයකින් වටින දෙයක් ඔබට ලැබෙන්න තියෙන දරුවෝ. ඉතින් ඔයා ඉදිරි සති කීපය තුල නතර වී තිබුණු
මුදල් ගලායිම් නැවත ආරම්භ වේවි. අලුත් ආදායම් මාර්ගයක් හෝ රැකියා අවස්ථාවක් ඔයාට හිතාගන්න බැරි වෙලාවක ලැබෙයි. ඉතින් ඔයාගේ පවුල තුල තිබුණු මතභේද निराකරණය වී අවබෝධය ගොඩනැගේ. බිඳී ගිය සම්බන්ධතා සැබෑ සත්‍යය ඔබට වැටහේවි දරුවෝ. ඉතින් මේ සියලු සිදුවීම් එකිනෙකට ගලපලා ගද්දී අපිට අපේ ජීවිතයක් ගොඩනගා ගන්න ශක්තිය එනර්ජි එක මේ විශ්වයෙන් ලැබෙනවා. ඒ සිදු වූ දේට තව දුරටත් Tamanටම දොස් පවර ගන්න නැතුව ඔයාගේ ජීවිතේ ඉදිරි සති කිහිපය තුළ ඇනලයිස් එකක් හදාගන්න. ලැබිලා තියෙන කුඩා දේට පවා දිනපතා මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාට හිතා ගන්න බැරි පොසිටිව් එනර්ජි එකක් ඔයාට එන්න ලැබේවි. ඔයා නිතරම යථාර්ථවාදීව හිතන්න පුරුදු වෙන්න. මේ විශ්වය ගහකොළ සබහාදාම ඔයාගේ සිතුම් පැතුම් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒට මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා උදේ නැගිට ගමන් තියෙන ප්‍රශ්න ටික ඔලුවට ගන්න නැතුව ඔයා විනාඩි 10ක් ඇඳෙන් බිමට කකුල් දෙක තියලා ඇස් දෙක පියාගෙන ඔයා මෙහිම හිතන්න. අද මේ මගේ දවස සුබයි. අද මා වෙත මුදල් ආකර්ෂණය වෙනවා. අද මා වෙත මට ආදරය කරන පිරිසක් මා වෙත ලං වෙනවා. ඒක ඇස් දෙක පියාගෙන ඇනලයිස් කරන්න. ඔයා මුදල් ගනින හැටි, ඔයාට ආදරය කරන පිරිස ඔයා වටයි ක්‍රොක් වෙන හැටි. උදේ නැගිට ගමන් සියලු ප්‍රශ්න අමතක කරලා මේ දේ ඔයා මනසින් ඇනලයිස් කරන්න. දින 10ක් එක දිගට මේ දේ කරොත් ඔයාට හිතා ගන්න බැරි පොසිටිව් එනර්ජි එකක් ඔයාට ලැබේවි. ඉතින් ආදරණීය දරුවනේ, ඔයාගේ ජීවිතේ මා දීපු උපදෙස් ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරගෙන දිනෙන් දින ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. මේ විශ්වයට ඔයාට ලැබෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. අනිවාර්යයෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට මේ රීඩින් එකෙන් ලැබුණු දේ ගැන මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබට අනේක වාරයක් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ලැබේවා. ඔයාගේ ජීවිතේ සාර්ථක වේවා. ඔයාගේ ආර්ථික පසුබිම සාර්ථක වේවා. ඔයාගේ ආදරය විශ්වයේ ශක්තිය බලයෙන් සාර්ථක වේවා. ආදරණීය ලස්සන හිතේන දරුවනේ, ඔබ තේරුවේ දෙවනි රූපේ නම් ඔයා ඊටාම මහන්සි වී වැඩ කරන. නමුත් ඔයාට නියම වටිනාකමක් අන් අයගෙන් නොලැබෙන කෙනෙක්. මම මොකද එහෙම කියන්නේ? ඔයා සමාජය වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ඔයාගේ යාළුවෝ වෙනුවෙන් ඔයා ගොඩක් දේවල් කරනවා. ඔයා පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ඒත් ඔයාට ඒ කිසිදු කෙනෙක්ගෙන් ඔයාට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. පවුලේ අයගෙන් සමාජය වෙනුවෙන් කැපවීම කළත් ඔයාට ලැබෙන්නේ චෝදනාවක් විතරයි. ඉතින් අභ්‍යන්තරයෙන් ඔබ දැඩි ලෙස වෙහෙසටපත් වෙලා තියෙනවා. මොහොතක් හිතන්න. මොහොතකට ඔයා නතර වෙලා ඔයාගේ ජීවිතේ දෙස පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න දරුවෝ. ඔයාගේ මනස, ඔයාගේ ශරීරය, ඔයාගේ වෙහෙසට මේ සමාජයෙන්, ඔයාගේ පවුලෙන්, ඔයා වටයින යාළුවන්ගෙන් වටිනාකමක් ලැබිලා තියෙනවද කියලා. ඉතින් දරුවෝ, විශ්ව මාතාව ඔබට කියන්නේ ඔබේ ඉවසීමට සහ කැපවීමට නියමිත කාලයේදී නියම ප්‍රතිඵල ලැබෙයි. ඔබ තනි වෙලා නෑ දරුවෝ. ඔබ යන ගමන නිවැරදි. පසුබට වෙන්න එපා. ඔයාගේ හොඳ සිතුවිලි, ඔයාගේ වටිනා අදහස්, මේ සමාජය වෙනුවෙන් ඔයා කරන කැපවීම, ඔයාගේ පවුල වෙනුවෙන් ඔයා කරන කැපවීම, ඔයාගේ ආදරය කරන කෙනා වෙනුවෙන් ඔයා කරන කැපවීම, ඔයාගේ සහෝදරයෝ වෙනුවෙන් කරන කැපවීම මේ විශ්වයේ ඔබ දෙස බලා ඉන්නවා. ඉතින් ඔයාගේ ලස්සන හදවතට මේ විශ්වයේ විසින් ඔයාට නොහිතන ජයග්‍රහණයක් ඉදිරි සති කිහිපය තුල ලබා දෙනවා. ඔබේ ජයග්‍රහණයට හරස් වී තිබුණු සියලු බාධා සහ ඍණාත්මක ශක්තිය, නෙගටිව් එනර්ජි ඔයාට නොදැනුවත්වම ඉවත් වෙමින් පවතින. මොකද මම එහෙම කියන්නේ මේ රීඩින් එක බලලා මේ රූපේ තෝරගන්නේ විශේෂිත පුද්ගලයන්. ඒ විශේෂිත පුද්ගලයන් අතරේ ඔයා හරි විශේෂිත පුද්ගලයෙක්. ඉතින් ඔබේ ආත්මයට ගැළපෙන, ඔබට ගෞරව කරන සැබෑ සහකරුවෙක්,
සහ සහකාරියෙකුගේ පැමිණීම ඔයා නොහිතන මොහොතක ඔයාට ලැබෙනවා. දැනට සිටින සහකරු සමග නැවත ආදරණීය බැඳීමක් ඇතිවෙන සිදුවීමක් හෝ ඉදිරි සති කීපය තුළ ඇති වෙනවා. ඉතින් ඔයාගේ ඉදිරි සති කීපය හිතා ගන්නවත් බැරි විදිහට ආදරෙන් පිරිච්ච ලස්සන සති කීපයක් වෙනවා. ඔයා බලාපොරොත්තු නොවුණු මාර්ගයකින් විශාල මූල්‍යමය ලාභයක් හෝ ව්‍යාපාරික සාර්ථකත්වයක් අත්පත් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. මොකද ඔයාගේ අවංක ලස්සන හිතට හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් ශක්තියක් මේ විශ්වය විසින් ළඟා කරලා දෙනවා. ඔයාගේ මනස හරි සුන්දර මනසක් තියෙන. ඒ සුන්දර මනසින් අනවශ්‍ය ලෙස අන් අයගේ ප්‍රශ්න ඔබේ කරපිටට දමාගෙන ඔයාගේ සුන්දර සිතුවිලි නැති කරගන්න එපා. සේෆ් ලව්. අන් අයට ආදරය කිරීමට පෙර තමන්ට ආදරය කරන්න ඔයා පුරුදු වෙන්න. හැම වෙලේම අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරපිට දාගෙන ඔයාගේ මානසික නිදහස නැති කරගන්න එපා. මම කියන්නේ අන් අයට උදව් කරන්න එපා කියලා. අන් අයට උදව් කරන්න. හැබැයි අන් අයගේ ප්‍රශ්න ඔයාගේ හිත ඇතුළට දාගෙන ඔයාගේ මානසික නිදහස නැති කරගන්න එපා. ඉතින් දරුවෝ ඔයා අන්නයට වඩා විශේෂිත පුද්ගලෙක්. ඒ විශේෂිත පුද්ගලෙක්ින් තමයි මම කියන්නේ. ඔයාට මේ ලැබෙන්න තියෙන දේවල් අන් අයගේ ප්‍රශ්න හින්දා නැති කරගන්න එපා. මොකද ඔයා උදව් කරන්න ඒකේ මොහොතේ අමතක කරලා දාන්න. ඔයා ඒ කිසිදු කෙනෙක්ගෙන් වතුර වීදුවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඔයා නිතරම අනුන් ගැන හිතනවා. තමන්ගේ පවුල ගැන හිතනවා. තමන්ගේ ආදරය ගැන හිතනවා. ඔයාගේ අභ්‍යන්තර නිදහස මේ සියලු දේවල් හින්දා නැති කරගන්න එපා. මොකද ඔයා ලස්සන මනසක් තියෙන ලස්සන පුද්ගලයෙක්. ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ජයග්‍රහණය ඉදිරි සති කීපය තුළ ලබා ගන්න. ඔයාගේ හිතේ තියෙන ආර්ථිකමය ශක්තිය ඉදිරි සති කීපය තුළ ලබා ගන්න. ඔයා ආදරය කරන කෙනෙක් හොයනවා නම් ඉදිරි සති කීපය තුළ ඔයා හිතා ගන්නවත් බැරි ඔයාට ආදරය කරන ඔයාව ආරක්ෂා කරන ලස්සන ආදරයක් ඔයාට හම්බ වෙනවා. ඉතින් දරුවෝ ඔබ ඔබේ ආගමට අනුව විනාඩි 10ක් හරි ඒ ආගමික වතාවත් කරන්න. දවසකට විනාඩි 10ක් හරි භාවනාවක යෙදෙන්න. ඔබේ මනස සංසුන් කරගන්න. ඔබට හිතනවටත් වඩා මානසික නිදහසක් නිවැරදි ගමන් මාර්ගයක් මේ විශ්වය විසින් පෙන්눔 කරાવી. ඉතින් මේ රීඩින් එක ඔයාට දැනුනේ කොහොමද කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ලස්සන පිවිතුරු හදවතක් තියෙන දෙවනි රූපී තොරපු ඔයාට මේ විශ්වයේ ආශිර්වාදයම ලැබේවා.